වීවර්ස් අද අපි කතා කරන්න යන්නේ ඇනිමේ ලෝකයේ බලවත් වගේම හැමෝම ආදරය කරන හැබැයි ගොඩක් දෙනෙක් තෝරන රාජ්‍යවල සංකීර්ණ වංශය ගැන. ඒ තමයි නරුටෝගේ පරම්පරාව. එහෙම නැත්නම් උසුමකි වංශය. අයි මුළු ලෝකයම මේ වංශයට බය වුණේ. මොකක්ද උන් සතුවේ මාරක බලය. අද වීඩියෝ එකෙන් අපි ඒ ගැන අත්තක් මුල්ලක් නෑර විමසා බලමු. උසුමකි වංශය කියන්නේ ඔට්සුකි අශුරාගෙන් පැවතෙන ඉතා පැරණි වංශය. කොනහා ගම්මානීය සෙන්ජු වංශයට ඉතා පැරණි ඥාතීන් එනවා. ඒ නිසාම තමයි මේ වංශ දෙක අතර දැඩි මිත්‍රත්වයක් ඇති වුණේ. කොනහා ගම්මානීය නිලැඳුම් වල පිටුපස අදටත් දකින්න ලැබෙන රතුරවුම උසුමකි වංශයට ගෞරවයක් විදිහට පාවිච්චි කරන ඔවුන්ගේ සංකේතයයි. මොවුන්ගේ සුවිශේෂීම ලක්ෂණය තමයි ගිනි රතු පාට කෙස් කළඹ. උසුමකි වංශිකයෝ ලෝකෙට ප්‍රකට වුණේ ඔවුන් සතු වුණු අසමසම සිල් තැබීමේ ශිල්පය නිසායි. ඔබ දන්නවද? හතරවන හොකාගේ භාවිතා කරු මරණීය දෙවියෙක් ඇඳවන සීල් එක. මේගොල්ලෝ ලොව බලවත් සීල් ක්‍රම නිර්මාණය කළේ උසුමකි වංශිකයෝ. ඔවුන්ගේ මේ බලය කොතරම් දරුණුද කියනවා නම් අනෙක් රටවල් මේ බලය බය වෙලා හැමෝම එකතු වෙලා උසුමකි වංශයේ හින්නේ ගම්මානයේ සහ මොළීන් විනාශ කර දැම්මා. අදත් කොනහා ගම්මානයේ අසල ඔවුන්ගේ රහස් රැස්වුණු පන්සල තියෙනවා. මොවුන්ගේට තියෙන පුදුමාකාර ජීව ශක්තිය තමයි ශක්තියක් තියෙනවා. ඒ තමයි ඔවුන් ද ක්ලීන් ලව් ලොඩ් කියලා හඳුන්වන්නේ. ඕනෑම දරුණු තුවාලයක් ඉක්මනට සුව කරන්න වගේම නයින්ටේල් කුරුමා වැනි බලවත් සයිඩ් මෝඩ්ගෙන් තමන්ගේ සිරුර තුළ දරා ගන්න පුළුවන් ශක්තියම ඔවුන් සාමාන්‍ය කෙනෙකුගේ සිරුරෙන් වලිග සහිත මුවරින් ඉවත් කළොත් ඒක නම් වෙනවා. නමුත් කුෂිනා උසුමකිගේ කුරුමාව තමන්ගෙන් ඉවත් කළාට පස්සේ සෑහෙන වේලාවක් ජීවත් වුණා. අපි දන්නා බලවත් උසුමකි වංශිකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ තමයි මිටෝ උසුමකි, පළමු චින්චුරා වෙරිය සහ හාචිරාමාගේ බිරිඳ කුෂිනා උසුමකි. නරුටෝගේ මව සහ ඇයට සුවිශේෂී චක්‍ර දම්වැල් පාලනය කිරීමේ හැකියාවක් තිබුණා. නගටෝ රිනෙගන් බලය දරා ගන්න තරම් ශක්තියක් තිබුණේ ඔහු උසුමකි වංශිකයන් නිසායි. කරීන් ඇයගේ සිරුර සපා කෑමෙන් ඕනෑම කෙනෙකුට පත් කිරීමේ හැකියාවක් තිබුණා. අද වෙනකොට මේ වංශය ලෝකය පුරා විසිරී ගියත් නරුටෝ සහ බොරුටෝ හරහා ඒ උරුමය අදටත් ලෝකයෙන් ආරක්ෂා වෙනවා. ඉතින් වීවර්ස් ඔයාලා හිතන්නේ උසුමකි වංශයේ බලවත් කෙනා කවුරු කියලාද? පල්ලෙහෙන් කමෙන්ට් ගන්න. මේ වගේ තවත් ඇනිමේ රිවිව් බලන්න මගේ channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න.